හායි කොහොමද යාළුවනේ ඔයාලට මගේ YouTube channel එකේ මේ විදිහට voice කරලා දාන පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් මගේ යාළුවන්ව මම ආදරයෙන් පිළිගන්නවා. මම වැඩ කරන දවසක හවස් වරුවක් කොහොමද ගත වෙන්නේ කියලා තමයි මම මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මම මේ නාන්නයි ලෑස්ති වෙන්නේ. මම නාන්න කලින් අනිවාර්යෙන් මගේ කොණ්ඩෙට ඔයිල් ඇප්ලයි කරනවා. මම නම් පාවිච්චි කරන්නේ පොල් තෙල් වෙන මොකුත් එහෙම ගාන්නේ නැහැ. බේබි ඔයිල් ගානවා ඊට අමතරව පොල් තෙල් තමයි. ඉතින් මම කොණ්ඩෙත් බැඳගෙන කුස්සිය පැත්තට යද්දී අවුරුද්දට උයපු කැවුම් ගෙඩියක් හම්බුණා. ඉතින් ඕක කන්නේ නැතුව බෑනේ. ඒකෙනුත් කෑල්ලක් කාලා රස බලලා මම ඉතින් අද හිතාගෙන ඉන්නවා මගේ මූණටයි මගේ බොඩි එකටයි පොඩි පැක් එකක් දාන්න කියලා. මට ගොඩ කාලෙකින් කරන්නත් බැරි වුණා. ඉතින් අපේ ගෙදර තියෙනවා කෝමාරිකා ගස් ටිකක්. ඔන්න ඕකෙන් හොඳ අත්තක් කපා ගන්න ඕන. මේ වගේ කටුත් තියෙනවනේ ඉතින් පරිස්සමට කෑල්ලක් කපා ගමුකෝ. මං හිතනවා මේක මගේ වැඩේට ඇති වෙයි කියලා. ඉතින් ඒකත් කපාගෙන මං කුස්සියට යද්දි බලන්නකො මට හම්බ වෙන්නේ කාවද කියලා. හොඳටම නිදි. එයා විතරක් නෙමෙයි ඕන්න තව එක්කෙනෙකුත්. දෙන්නවත් ඉතින් චුට්ටක් අවුස්සලා මං කුස්සියට ගියා කොමාරිකා කෑල්ල සෝදගන්න. ඒක දෙපැත්තේ තියෙන කටු ටික අයින් කරගමුනේ. මං දන්නවා යාළුවෝ නම් මේවා දැන් ඉතින් ගෙවල් වල ගොඩක් කරනවයි කියලා. ඉස්සර වගේ නෙමේනේ. දැන් අපේ යාළුවෝ මේ වගේ දේවල් ගෙවල් වල ඉඳන් කරනවා. ඒක ගොඩක් හොඳ දෙයක් ඉතින්. මොනටත් හොඳයි අපේ බජට් එකටත් හොඳයි හැම දෙයකටම හොඳයි නේද? ඉතින් අර කහ පාටට තියෙනවනේ ඔය වගේ නිකන් කිරි වගේ. අන්න ඒව යන්න මම මෙහෙම සෝදලා තමයි තියන්නේ. එතකොට ලේසියිනේ. අනිත් එකේ කහ පාටට වගේ තියෙන ඒවා කහට වගේ හිටිනවා. ඒ නිසා සෝදලා මම පිරිසිදු භාජනයකට දාගෙන තියාගන්නවා. ඉතින් මට ওই වෙලාවේ තව මං ආස කෑමක් හම්බුණා. ඒකත් කාලා දැන් කොමාරිකා කෑලි දෙක ඉතින් වෙන් කරගත්තා. මගේ බොඩි එකටයි ෆේස් එකටයි කියලා. ඒක මං අරගෙන භාජනයකට සූර ගන්නවා. ලොකු ලොකු භාජන නෑ. ඉතින් ওই යෝගට් කප් එකක් තියෙනවා. ඒකට දාගත්තා. තියෙනවා ඉතින් තව භාජන බොරුවට වැඩක් නැහැනේ. මේකත් පිරිසිදුවට සෝදලා තියෙන්නේ. මං ගොඩාක් වෙලාවට මේක ආපහු සෝදලා කාමරෙන් තියාගන්නවා. ඕන වෙද්දි ගන්නවා. එතකොට ලේසියිනේ. ඔය කොහොම සූරගෙන අපි තියාගමු. දැන් මගේ ස්ක්‍රබ් එක හදාගන්න යන්නේ. ඒකටත් ඉතින් මේක සූර ගන්න එපැයි. අකමැතිම වැඩක් තමයි ඉතින්. කරන්න දෙයක් නෑ අපි ඒකත් හිමින් කරගමු. ඊට පස්සේ ඒකට කෝපි කුඩු ඊට පස්සේ සීනි ටිකක් ඔබ දාගෙන මික්ස් කරගන්නවා. මගේ අරුව නම් ඉතින් මේව දන්නවා. මම මේ එකතු කරන්නේ වෙල්මී කුඩු. මට මේක ගෙනල්ලා දුන්නේ අපේ අක්කා. ඊට පස්සේ මම මේකට කස්තුරි කහ චුට්ටකුත් දාගන්නවා. ඒව නම් ෆේස් පැක් වලට දාන ඒවා. කමක් නෑ ඉතින් කෝකටත් ඇයිද කියලා මම ඒක ස්ක්‍රබ් එකටත් දාගන්නවා. හොඳට මික්ස් කරගමු දැන්. යාළුවනේ මම මේ දෙකම ෆ්‍රිජ් එකේ දාලා තියාගත්තා. ඒ කියන්නේ විනාඩි 15ක් විතර. ඊට පස්සේ මේ මගේ ෆේස් පැක් එක. කස්තුරි කහ ටිකක් ඊට පස්සේ වෙල්මී කුඩු ටිකක් මම මේව නම් මගේ ඇති තරමට දාගන්නවා ඉතින්. ප්‍රමාණයක් කියලා නැහැ. ඔහොම දාගෙන මේ පැණි චුට්ටකුත් දාගන්න ඕන. ඕක ඉතින් තලපයක් වගේ හදා ගන්න ඕන. මොකද ඕක මූණේ උලා ගන්නත් එපා ඉතින්.
ඊට පස්සේ ඉතින් අපි මේක මික්ස් කරගමු. මම මේ ඔක්කොම කරන්නේ ඉතින් මේ වැඩට ඇඳගෙන ගිය ඇඳුම පිටින්. ඒ ගැන මොකුත් හිතන්න එපා ඔයාලා. ඔය තියෙන ලස්සන්ට දැන් යමු වොෂ් එකක් දාගන්න. ටවල් එක ගත්තා. එකටම දත් සෙට් එක මැදගමු නේ අපි. මේ තියෙන්නේ මගේ ෂැම්පෝ එක. මම එක එක ෂැම්පෝ පාවිච්චි කරනවා. මේ දවස්වල වතික තමයි පාවිච්චි කරන්නේ. කලින් ඩ්‍රීම් රෝන් එකේ ෂැම්පෝ පාවිච්චි කරා. දැන් මේක. එකක් කියලා නෑ ඉතින් හිතට අල්ලන එකක් පාවිච්චි කරනවා. එතකොට මේ මගේ බොඩි වොෂ් එක. බොඩි වොෂ් එක නම් මම ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ ෆොරෙවර් එකේම තමා. ෆොරෙවර් එකේ මම කැමති එකක් ඒ වෙලට හිත යන එකක් ගන්නවා. යාළුවනේ මගේ ලූෆ එක ගැන වැඩිය හිතන්න එපා. අනේ මට වැඩි කල් ලූෆ පාවිච්චි කරන්න බෑ. හැම එකම මේ වගේ වෙනවා. ඇයිද කියන්න මන් දන්නේ නෑ ඉතින්. මේ මගේ ෆේස් වොෂ් එක. මම මේක මේ ගත්ත ෆස්ට් ටයිම්. අවුලකුත් නෑ ඉතින්. වැටකුළු පතෝල වගේ තියෙනවා. හොඳකුත් නෑ නරකකුත් නෑ. ඔන්න ඊට පස්සේ තමයි ඉතින් වැඩේ පටන් ගන්නෙ. හැදුවා වගේ නෙමෙයි මේක ගා ගන්නත් එපා ඉතින්. මම මගේ මුළු බොඩි එකටම මේක හොඳට ඇප්ලයි කරගන්නවා. තව එකක් යාළුවනේ. මම එහෙම ලොකුවට සුදු කෙනෙක් නෙමෙයි. මං හිතන්නේ මම තලෙළු කෙනෙක්. ඔය පේනවද? කිරි ටොයියා වගේ ඉන්නවා. ඊට පස්සේ අපි ඇඳුමක් දාගමු. පවුඩර් ගාන එක නම් මගේ එදා ඉඳන්ම පුරුද්ද. තාම ඒක අතහැර ගන්න බැරි වුණා. මගේ බොඩි ලෝෂන් එක. එතකොට මම මේ අලුතෙන් ගත්ත මගේ කොලෝන් එක. ඊට පස්සේ හෙයා ක්ලිප් එකක් ගහගමුනේ කොණ්ඩේ තෙත වුණාට ඉතින්. ඔය ටික අපි ඇඳගමුකෝ. ඔය වෙලාවේ අම්මා කිව්වා උදේට උයන්න පොල් ගන්න කියලා. ඔක්කොම කිරුවට පස්සේ තමයි මතක් වුනේ අයිස් කැටේ මූණේ ගාගත්තේ නෑනේ කියලා. ඔන්න ඒකත් කරගමු අපි නැත්තම් ඉතින් වැඩක් නැහැනේ නේද? ඊට පස්සේ ෆේස් පැක් එක ඇප්ලයි කරගන්නයි තියෙන්නේ. ඒකත් ගාගෙන විනාඩි 20ක් විතර ඉන්න ඕන නිසා ඉතින් නිකන් කාලේ ගත කරන්න බෑනේ. කොත්තමල්ලි කෝප්පෙකුත් හදාගෙන ක්‍රීම් කැකරයකට ජෑම් ගාලා කන්න කියලා හිතුවා. ඕන්න ඔහොම තමයි මගේ හවස් වරුව ගෙවුනේ. ඉතින් මගේ වීඩියෝ එක මෙච්චරලා බලාගෙන හිටපු මගේ යාළුවන්ට ගොඩාක් ස්තුතියි. අපි ආයෙමත් දවසක හම්බ වෙමු. එතකන් ඔයගොල්ලෝ පරිස්සමට ඉන්න. ආදරෙයි හැමෝටම.